unboxing video එකක්. ඉතින් මම අද ගෙනල්ලා තියෙන මෙන්න මේ පොඩි item එකකුයි. මේ ඇතුළේ මොනවද තියෙන කියලා මම දන්නේ නැහැ. මේ වගේ item තුනක් ගෙනල්ලා තියෙනවා මම. ඉතින් අපි පොඩි එකකින් ඉඳලා පටන් ගමු. මුලින්ම අපි මේ item එක අරගමු. යාළුවනේ මේ අර මේසවල කොනට අල්ලවන අර පොඩි ළමෙන්ගේ ගෙවදිනට අල්ලවන අර පොඩි සිලිකන් එක. ඒකයි පැත්තකින් ගියාම. වෙන මොකුත් ඒක ඇතුළේ ලැබිලා නැහැ. ඉතින් අපි ඊළඟ එකට යමු. ඊළඟ item එක මේ වගේ ටිකක් ලොකු box එකක තියෙන එකක්. මම හිතන්නේ මේක අර කාර් එකක් මම ඕඩර් කරා ඒක වෙන්න ඕන. ඉතින් අපි මේකෙත් cover එක ගලවගෙන ඔන්න යාළුවනේ ඉතින් මේක ඒකේ යාළුවනේ චුට්ටක් ඩැමේජ් වෙලා තියෙන්නේ තැරිලා. වහින වෙලාවක තමයි මේ ගෙනල් දුන්නේ. දැන් මේක විස්තර කතා කරගමු. මේකේ මේ පැත්තේ තියෙන විස්තර බලන්න ගත්තොත් මෙතනින් ලොකුවට ඒ කාර් එක පේනවා. පින්තූරයක් ගහලා තියෙනවා. මේ පැත්තෙත් එහෙම ගහලා තියෙනවා. මේ පැත්තේ අපිට ගහලා තියෙනවා මේකේ ඔන් කරන්න තියෙන විදි. මේ කන්ට්‍රෝල් කරන හැටිය. ඉතින් අපි මේකත් ගලවගෙන ඉමු. මේ වගේ පොඩි කාර් එකක් තමයි යාළුවනේ ඒක. ඉතින් මේකේ බැටරි ඇවිල්ලාද දන්නේ නැහැ. බැටරි වෙන නෑ යාළුවනේ මම බැටරි දෙකක් දාගෙන ඉන්නවා. ඉතින් යාළුවනේ ඔන්න මම බැටරි දෙකක් අරන් ආවා. ගෙදරදී විද්‍යාවක් ගත්තේ. ඉතින් මේක අපි ගලවගෙන දෙක දාගන්න ඕන. වැඩේ යාළුවනේ මේක හල්බන හරි. මේකේ බැටරිය පවර් එක මදි. බැටරි ඉවරක් දන්නේ නැහැ. ඒ යාළුවනේ මේක තමයි item එක. ඒකත් හොඳයි. ඉතින් අපි ඊළඟට යමු මෙන්න මේ ලොකු item එක unbox කරන්න. මේක unpack කරන්න තියෙන්නේ. මේක රුපියල් 827ක් කට තමයි මේක මම ගත්තේ. මේක යාළුවනේ අර පොඩි ට්‍රී එකක්. අර මේසේ ගාවින් තියාගන්න ස්ටුඩියෝ වල මේසයක් උඩින් තියාගන්න උඩන් පුළුවන් මේක. ලස්සනයි. මේකේ මේ බබල් රැප් එකත් අපි ගලවගෙන ඉමු. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ item එක. මේකත් හොඳ ක්වොලිටියක් තියෙනවා. මේක ඉතින් ඇත්ත වගේම ගහක් නෙවෙයි. මේ බොරු ගහක් බොන්සායි ට්‍රී එකක්. මේකත් හොඳ ක්වොලිටි එක තියෙනවා. ඉතින් මම අද වෙන ඔන්න මේ item ටික තමයි යාළුවනේ. එක පෙන්න යන්න මේ item ටික. මෙන්න මේ item තුන තමයි මම අද ගෙනාවේ යාළුවනේ. ඉතින් මම අදට ගිහිල්ලා යන්න. goodbye.